ගහන්න චූ එකට ඩාම් අත පාවිච්චි කරලා ගේන්න යාගේ චූ එක වගේ දනිස්සට and ගහන්න එකෙන් ඊට පස්සේ එයා වැටෙනවා තව වැටෙනකොට ඔළුව වගේ දනිස්ස ළඟ උරක් ගහපන් එකක් එච්චරයි ඊට පස්සේ පා ගන්න චූ එක පාගලා පොලිසියට කතා කරන්න පාගගෙන ඉන්න යන්න දෙන්න එපා පකයට ඉන්න දෙන්න ඔක්කොම බලාගෙන හිටියත් කමන්නේ කවුරු බලාගෙන හිටියත් කමන්නේ පයිය පාගගෙන කෝල් කරපම් පොලිසියට ඊට පස්සේ රිපෝට් එකක් දාන්න. ඇයි මේ මිනිහා ඔයාට කරනවා නම් මේ දේ තව කෙල්ලෙක්ට අනිවාර්යෙන්ම කරනවා. හව් පොඩ්ඩක් ඉන්න. කවුද අපේ මේ ස්ටේටස් එකෙන් විදුපපා කියන්නේ? ඒ බලවත් විදුපපා මේ බලවත් විදුපපා කොයි බලවත් විදුපපා? විදුපපා කියන්නේම අලිමයින්සක කිතිම ලොකුකමක් නැති කියුට් කොල්ලෙක්. ලංකාව වැඩිම ගර්ල් කන්ටැක්ට් ලිස්ට් එක තියෙන්නේ විදුපපාට තමයි. ඔයත් එයාව අඳුරගන්න කැමති නම් දැම්මම යන්න. ඩස්කින් විදුපපා කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එක තමයි. So now you hit me. පදන් ගහන්න මට ඉතින්. දැන් ඒ ගන්න. ඒ ඉස්සල ගන්න හදවන්නේ මට. මතක නැහැ? මාගේ දිවියේ කිසිම දිනේ මොකල දේවල් හුඟක් කෙරුවේ ඔබ තබන්නයි මලක් වාගේ සුවඳ හැමමින් රැඳිවා සංසාරේ දවසක ආයේ හමුවන කල්මැති නොයා ඔබේ පින්තූරේ හදවත ඇතුලේ තියෙනවා නිදන් වෙලා වැඩි වරුසා ඇද හැලුනත් මිය නොයන ප්‍රේමෙට මගේ බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තිමේ වැඩි වරුසා ඇද හැලුනත් මිය නොයන ප්‍රේමෙට මගේ බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ මං ගාල්ලට ආවා. මං ගාල් ඉන්නේ. ඔන්න ගාල්ලේ ආවොත් ගහනවා කිව්වනේ මට TikTok එකේ පුතාලා. ඔන්න පුතේ මං TikTok එකේ පුතාලාගෙන් කියපු විදියට මම ඔන්න ගාල්ලට ආවද. ඉතින් ගාල්ලේ තමයි දැන් ඉන්නේ. ටවුන් එකේ ඉන්නේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩුල්ල විසිරුවා හැර තිබෙනවා. ඒ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගුරුවරයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමත් සමගයි. අදාළ ගුරුවරයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගුරුවරයන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පට මාත වෙත නිකුත් වී තිබුණා. ඒ අදාළ සෙසුවා විසින්ම ලබාගත් ස්ක්‍රීන් රෙකෝඩින් කළ වීඩියෝ ඔහුගේ දුරකථනයෙන්ම මිතුරෙකු විසින් සමාජ මාධ්‍යයට මුදා හැරීම හේතුවෙන් මුදල් වෙනුවෙන් අදාළ ගුරුවරයන් සෙසුවා සමග සමීප ඇසුරක් පවත්වන්නට ඇති බවටයි සැකපළ කෙරෙන්නේ.